ඇස් නන්දයි කියනවා හැමෝම හැබැයි ඇත්තටම එක සමානද හැමෝටම වැරද වැරදමයි කාගේ වුණත් බං සත්‍යය වැටුණ තැනින් නැගිටින්න ඕන බං පාරක් මැද වැරැද්වුණොත් කතා හැදෙනවා සමාජ මාධ්‍ය පිරෙන්නේ තින්දු වලින් බං නඩුවකට කලින්ම විනිශ්චය ලියනවා ඇත්ත මොකද කියලා හොයන්නේ නෑ කවුරුත් කෙනෙක් බලය අරන් ඉන්නවා කෙනෙක් හිස් අතින් කෙනෙක්ට හඬක් තියෙනවා කෙනෙක් නිහඬව ඉන්නවා ඒත් නීතියේ අර්ථය තියෙන්න ඕන එක තැන මිනිහෙක් කවුද කියන එක නෙවෙයි කල දේ මත නීතියේ ඇස් නන්දයි කියනවා හැමෝම හැබැයි ඇත්තටම එක සමානද හැමෝටම වැරද වැරදමයි කාගේ වුණත් බං සත්‍යය වැටුණ තැනින් නැගිටින්න ඕන බං නීතිය කියන්නේ පොතක අකුරු ටිකක් නෙවෙයි ඒක මිනිස්සුන්ගේ විශ්වාසය රැකෙන තැනයි අහිංසකෙක් බය නැතුව ජීවත් වෙන තැන වැරැද්දක් කරපු කෙනෙක් වගකීම ගන්න තැන සමහර වෙලාව ප්‍රමාද වෙනවා කාලය ගෙවෙන සමහර කතා දිගටම ඇදෙනවා ඒත් මිනිස්සු හොයන් ඒක දෙයක් විතරයි සාධාරණය කියන වචන ජීවිතේට එන තැනයි නීතියේ ඇස් නන්දයි කියනවා හැමෝම හැබැයි ඇත්තටම එක සමානද හැමෝටම වැරද වැරදමයි කාගේ වුණත් බං සත්‍යය වැටුණ තැනින් නැගිටින්න ඕන බං නීතියේ ඇස් නන්දයි කියනවා හැමෝම හැබැයි ඇත්තටම එක සමානද හැමෝටම වැරද වැරදමයි කාගේ වුණත් බං සත්‍යය වැටුණ තැනින් නැගිටින්න ඕන බං අපි හැමෝම නීතිය ගැන කතා කරනවා හැබැයි පටන් ගන්න ඕන තමන්ගෙන්ම බං පුංචි බොරුවක් පුංචි වැරැද්දක් සාමාන්‍ය කරලා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ ගාරවය තියෙන්නේ බයට නෙවෙයි සාධාරණකමටයි විශ්වාසයටයි ඒ නිසා හෙටක් හොඳ වෙන්න ඕන නම් සත්‍යයක් වගකීමත් අල්ලගෙන යන්න ඕන නීතියේ ඇස් නන්දයි කියනවා හැමෝම හැබැයි ඇත්තටම එක සමානද හැමෝටම වැරද වැරදමයි කාගේ වුණත් බං සත්‍යය වැටුණ තැනින් නැගිටින්න ඕන බං නීතියේ ඇස් නන්දයි කියනවා හැමෝම හැබැයි ඇත්තටම එක සමානද හැමෝටම වැරද වැරදමයි කාගේ වුණත් බං සත්‍යය වැටුණ තැනින් නැගිටින්න ඕන බං නීතිය කියන්නේ දඬුවමක් විතරක් නෙවෙයි ඒක සමාජයක් එකට තියාගන්න කොන්දේසිය සත්‍යය වෙනුවෙන් හනක් නැගෙන්න ඕන බං මොකද සාධාරණය නැති තැන නිදහසත් දුර්වලයි